අරින්න අපිට යන්න දෙන්න. කවුරුත් නැද්ද දෙවියනේ අපිව බේරගන්න. ඇස්වලින් කඳුළු කැට කම්මුව දිගේ ගලාගෙන ගියේ හරිම වේදනාවෙන්. දියාරා! දියාරා! අනේ නැගිටපන්කො දියාරා! දියාරා ගැස්සිලා වගේ ඇහැරුනේ සනුලගේ සද්දෙට. සනු කෙල්ලගේ අතට දුන්න වතුර වීදුරුව හොඳටම ගැහෙන අතින් අරගෙන එක හුස්මට බීලා ඇඳ විට්ටමට හේතු වුණා. දිග හුස්මක් පිට කරන ගමන් මොකද්ද බං මේකේ තේරුම? අපිට එදා වුණ සිද්ධිය හැම සතියෙම මතක් කරන්න ඕනේද? දැන්වත් අතීතය අමතක කරලා ඉස්සරහට තියෙන දේවල් ගැන හිතලා වැඩ කරපන්කෝ. ඕකෙන් උඹට උඹවම තමයි නැති වෙන්නේ දියා. සනුව එහෙම කියලා දියාරගේ ඔළුව අත ගාන ගමන් දැන් නැගිටපු එකේ එක්සෑම් එකට තව මාස 2යි පාඩම් කරමු. ගොඩ යන්න තියෙන එකම මගේ එක තමයි. සනුව එහෙම කියලා වොෂ්රූම් එකට ගියේ පාන්දර 3ට. තියාගේ මේ හීනේ එක්ක හැරුණ එකේ ආයෙම නිදාගන්න බෑ. පාඩම් කරනවා කියලා හිතාගෙනම. සනුව යන්න ඇරලා තියා ආයෙම ගියේ එයාව සතියකට පාරක් හීනෙන් බය වෙන අතීතයට. දියාරා කියන්නේ නුවර සීතල කඳු වැටි අතරින් හරිම නිදහසේ ගලාගෙන බසින තියර දහරක් වගේ හරිම අහිංසක පෙනුමක් තියෙන පුංචි හුරුබූටි ගෑනු ළමයෙක්. නුවර තාලෙටම හැඩ ගැසුණු හරි අමුතු ලස්සනක් දියාරට තිබුණා. පංච කල්යාණයෙන් අනෝන ඇය හරියට නුවර වැවරවුමට හැන්දෑවට පාත් වෙන මීදුම් සලුවක් වගේ. ඇගේ සුන්දරත්වය දකින ඕනම කෙනෙකුගේ නෙතට ගෙනාවේ ආත්මයම මොහොතකට නතර කරවන අමුතුම විදිහ සැනසිලිතනක්. දෙමාපිය සෙනෙහස අහිමි වූ දියාරගේ ලෝකය වුණේ ඇගේ අත්තම්මා. අධ්‍යාපනයට උපම් හපංකම් පෑ ඇය කොළඹ සරසවි වරම් හිමි වෙද්දී ඇය නුවර දමා යන්නට අදිමදි කළත් අත්තම්මගේ දැඩි උවමනාව නිසාම ඇය කොළඹ බලා පිටත් වුණා. ජීවිතයේ තිබුණු දහසක් අගහිකකම් දුක් ගැහැට මැදින් වුණත් දියාරා නොසැලී ඉදිරියට ගියේ අත්තම්මගේ හීනය හැබෑ කරන්නයි. එහෙත් දෛවයේ කුරිරු තීරණයක් ඇය සොයා පැමිණියා. මහනුවර රෝහලෙන් නොසිතූ අමුතුමකින් සැසලූ ඇය අතෙලමින් රෝහලේ පියගැට පෙළ නැගී යද්දී ඇයට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි ඒ සෝකජනක පුවතයි. තමන්ගේ මහ පොළොව මත තිබුණු එකම සෙවණැල්ල ජීවිතේ හැම කුණාටුවකදීම තමන්ව ආරක්ෂා කර ඒ මහා වෘක්ෂය එනම් ඇයගේ මුළු ආත්මයම බඳු වූ අත්තම්මා ඇයට අහිමි වී ඇති බව දැනෙද්දී දියාරගේ දෑසකින් කඳුළු කැට කඩා වැටුනේ වැසි වළාකුළකින් මුළු පරිසරයම අඳුර වෙලා යද්දී. දියාරා කෙසේ හෝ එය සත්‍යයට මුහුණ දීමට ඇය සතු උපරිම ශක්තියෙන් හැමදේම දරාගෙන අත්තම්මගේ අවසාන කටයුතු සිදු කරලා ගමට වී හුදකලාව සිටීමට හිතුණත් අත්තම්මගේ අවසාන බලාපොරොත්තුව ඇය හොඳ තැනක පිරිගත් රැකියාවක් කරන නෝනා කෙනෙක් වෙන එක. ඒ හීනය නිසාම දියාරා නැවත කොළඹ බලා පිටත් වෙන්න ලෑස්ති වුණේ අත්තම්මට අවසාන වතාවට ඇයට ඉතිරි කරපු ඒ පුංචි මාලය නැන්දා එයාට දුන්නා. අත්තම්මා එයා වෙනුවෙන් අන්තිම මොහොතේදී ඒක හරි පරිස්සමට පරිස්සම් කරලා කමල නැන්දට දීලා තිබුණා. ඒකත් කරට දාගෙන අත්තම්මගේ ආශිර්වාදයත් එක්කම දියාරේ වැහිබර හවස් යාමේ කෙල්ල පාර දිගේ ටික දුරක් එනකොට පාර අයිනේ බීගෙන හිටපු මෙරියෝ ටිකක් මේ ලස්සන අහිංසක දියාව නොදැක්කොත් තමා පුදුම. එතනින් අඩියට දෙකට එන්න හැදුවත් කෙල්ලගේ අතින් ඇදලා ගත්තේ මැදවිය පිරිමි කෙනෙක්. මේ අලුත් කෑල්ලක් අපේ බස්ට මේ කිවද දෙමුද? අපිට ටිකක් දෙයිනේ බං. එහෙම කියලා මහා හයියෙන් hina වුණේ දියාර කෑ ගහනකොට. මට යන්න දෙන්න. මට කරදර කරන්න එපා. මට යන්න දීපන්. දියාරාට ගලව ගන්න පුළුවන් හැම ප්‍රයත්නයක්ම දැම්මත් ඒ පිරිමි 4 දෙනෙක් දියා ළඟට ආවේ හරිම කෑදර විදිහට බලලා. අනේ පින් සිද්ධ වෙයි. මාව අතාරින්න. කෙල්ල පුළුවන් තරම් අසරණව බෙගයපත් වුණ තේ නරුමියෝ කෙල්ලව අරගෙන යන්නේ උන්ගේ වාහනේට කෙල්ලව දාගෙන රබර් වතු මැදින් තිබුණු කැලෑ පාරක් දිගේ
ටිකක් දුර යනකොට බයික් එකක් පාර මැදින් නතර කරලා තිබුණේ වාහනේ එකපාරටම තිරිංග තද වෙනකොට. බැහැලා බලපන් ඒ මොකාද කියලා. එච්චර හයියක් අපේ බොස්ගේ වාහනේ නතර කරන්න. එහෙම කියනකොට බැස්සේ මනුස්සයා විසි වෙලා ගිහින් රබර් ගහක වදිනවා දැක්ක මගේ ඇස් ලොකු උනේ මේ වෙන දේවල් හිතා ගන්න බැරුව. එතකොටම මාවත් වාහනේ ඉද්දිම ඉතුරු මිනිස්සු ඒ කෙනා ළඟට යනකොට මට ලැබුණු අවස්ථාවෙන් මං පුළුවන් තරම් ඉක්මනට වාහනෙන් බැස්ස විතරයි. ඒ කෙනාගේ ඇස් මං දිහාට හැරුණේ නපුරු විදිහට. මූණට මාස්ක් එකක් දාගෙන හිටපු නිසා ඒ දේහධාරී කඩවසම් පෙනුමක් තියෙන තරුණයාට වැදුණු පොළු පාරක් එක්ක ඔළුව අල්ලගෙන අනිත් පැත්ත හැරුණේ ඒ මැරයට අමාරුවෙන් උනත් දුන්න පයින් පාරට විසි වෙලා යන්න. ඉන්න උන්ට හොඳටම ගහලා ඉක්මනට බයික් එකට නැගලා එතනින් මාරු වෙන්න හදලා අමාරුවෙන් මගේ දිහා බලන් ඉන්නේ. "ඕයි මැරෙන්නද හදන්නේ? දුවන්න නැතුව. නගිනවා ඉක්මනට නැත්තම් මුන් එක්කම යනවා." එහෙම කියනවත් එක්කම ගැහෙන කකුව දෙකට පණ දුන්නේ ඉක්මනට බයික් එකට ගොඩ වෙනව එක්කම වැටුණු එකෙක් උන්ගේ බොස්ට කෝල් එකක් දුන්නේ සෙට් එකක් එවන්න කියලා. මුන්ට බැරි දුරක් යන්න බෑ. මට වගේම ඒ තරුණයාට ඒක හොඳටම ඇහුණා. අමාරුවෙන් බයික් එක අරගෙන ටිකක් දුර යන්න උනේ නෑ. ඒ තරුණයාට පාළු ගෙදරක් ළඟින් නතර කරේ තවත් දුරක් යන්න බැරි නිසා වෙන්න ඇති. බහිනවා රෑ වෙලා හොඳටම. මුළු පරිසරයේම අඳුර වහවෙලාගෙන බයික් එකෙන් බැහැලා එහෙමම ඇවිත් ස්තෝප්පුවෙන් වැටුනේ අමාරුවෙන්. දියාර හිටියේ හොඳටම බය වෙලා. මාස්ක් එකක් දාගෙන අමාරුවෙන් ඇස් පියන්න එන තරුණයා දිහා දියාර බැලුවේ කවුද මේ? ඒත් අර මිනිස්සු ආයෙත් එයිද? මේ කෙනාට හොඳටම අමාරුයි. දැන් කරන්න දෙවියනේ. කියලා පුළුවන් තරම් ඉක්මනට ඔළුවෙන් ගලන ලේ නවත්තන්න ඇගේ පුංචි ගමන් මල්ල ගත්තේ ගවුම් දෙකෙන් එකක් ඉරලා වාත තිබුණු කොළ ටිකක් පොඩි කරලා ඒක බැන්දා. මුළු පරිසරයම හරිම මූසල විදිහට අඳුර වෙලා ගත්තා. දැනෙන බයට දියාරා ඒ තරුණයා ළඟම නිදාගත්තා. මේ නැගිටිනවා. දියාරට ඒ රළු හඬට ගැස්සිලා ඇහැරුණේ ඒ පිරිමි පපුවෙන් ඉවත් වෙන ගමන්. රෑ පුරාම තිබුණු අඳුරු බව වගේම සීතලට කෙල්ලේ තරුණයාගේ පපුවට ඔළුව තියාගෙන හොඳට නිදාගෙන. වෙන විටත් මුළු ගෙදරම වට කරලා හිටියේ මැරයෝ. දියාර බයෙන් වෙවුලන්න උනේ කිසිම විදිහක බේරුමක් නෑ කියලා හිතන තැන. කෙල්ල කරේ තිබුණු මාලය තද කරලා අල්ලගත් එක. ටිකකින් ගෙදර දොරට පයින් වැදුණු පාරට දොර ගලවගෙන දෙතුන් දෙනෙක් ඇතුළට එනවා එක්කම එතනම තිබුණු පොල්ලකින් ඒ සේරම බිම දාන්න ගිය එක මොහොතයි. අර වල්ලගත්ත මිනිහා කෙල්ලගේ පෙල්ලට පිහියක් තියලා තරුණයාව නවත්තන්න හැදුවත් තරුණයා ඉස්සරහට එනවත් එක්කම වැදුණු පිහිපාරක් නිසා පපුව පස්සාරු කරගෙන ගියා. මගේ ඇස් වලින් කඳුළු කැට පිට වෙනව එක්කම ඒ පිහියෙන් මේ මැරයාගේ බෙල්ලට තියලා ලේ ගලන ගමන්ම ගැලවිලා ගිය මාස්ක් එක බිම වැටෙනවත් එක්කම ඒ රළු හඬින් සද්දට කිව්වේ මෙතනින් යනවා. මෙතනින් පැන ගන්නවා. ඒත් ඔයා මට බෑ. මගෙන් මැරුණොකා යනවා එළියට. ඒ හඬ මුළු ගෙදර පුරාම දෝංකාර දුන්නා. මාස්ක් එක ගැලවිලා බිම වැටුණත් ඒ රූපය දැක ගන්න බැරි වුණේ මට පිටුපාලා ඒ මැරයාගේ බෙල්ලට පිහිය තියන්න හිටපු නිසා. උනත් ඒ වෙලාවේ මූණ දකින්නවට වඩා පණ බේර ගැනීමේ අදහසින් මම එළියට එනවා එක්කම ආව පොලිස් ජීප් එක තව වාහනයක මාව දාගෙන පොලිසියට අරගෙන ගියත් එතනින් පස්සේ මාව පරිස්සමට බෝඩිමට ඒ අයම අරගෙන ගියා. එතනින් පස්සේ අද වෙනකල්ම මාවේ ප්‍රශ්නවලට සම්බන්ධ කරගත්තේ නැත්තේ පාරේදී මට වුණ සිද්ධිය අහම්බයක් වුණත් මෙයා වටා ගෙතුණු කතාව ටිකක් ලොකු ප්‍රශ්නයක් බව මට වැටහෙන ගමන්. මොකද පොලිස් ජීප් එක එතනට ආවේ කොහොමද කියන එක මට අදටවත් හිතා ගන්න බෑ. මොකද ඒ තරුණයා මන් එක්කේ පාළු ගෙදරට ආවත් කිසිම කෙනෙක්ට කෝල් කරන්න ගියේ නෑ. අතේ තිබුණු ඔරලෝසුව හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැති බව මට හොඳටම පෙනුණා. මේ සිද්ධිය වෙලා අදට මාස 5ක් වුණත් තාමත් එදා ඉඳලා ඒ සිදුවීම මට හීනෙන් පේන්න අරගෙන බය වෙලා ඇහැරෙනවා.
සනු නොහිටින්න මම අද මේ වෙනකොට හොඳටම මානසික වැටිලා. අද වෙනකල් ඒ තරුණයා මට මුණ ගැහුනේ නෑ වර්තමානයට. දියා තාමත් උඹ ඔතන භාවනා කරනවද? මෙන්න මේ කිරි එක බීලා පාඩම් කරපන්. දෙන්නම එකතු වෙලා උදේ 6 වෙනකල් පාඩම් කරලා ලෑස්තුනේ වැඩට යන්න. මොකද එයා දැන් අවුරුද්දක ඉඳලා එකක වැඩ කරනවා. ඊට කලින් නම් පොඩි ජොබ් කරේ අත්තම්මට බරක් නොවී ඉගෙන ගන්න වියදම් හොයාගන්න උනත් දැන් අවුරුද්දකට කලින් කම්පැනි එකේ තිබුණ ඉන්ටර්විව් එකකට එයා වගේම කැම්පස් එකේ ගොඩක් දෙනෙක් ගියත් කෙල්ලගේ දක්ෂතාවය නිසාම එයා තේරුණා. සනුට ජොබ් එකක් හම්බුන නිසා දෙන්නත් එක්කම එකට තමයි වැඩට ගියේ. ටික කොණ්ඩේ පහලට නිදහස් කරලා පොඩි කටුවක් අහලා ඔෆිස් ඇඳුම ඇන්දම කෙල්ල මාරම ලස්සනයි. උඹ නිසා ඉතින් අපිට මෙදා කප්පේට කොල්ලෙක් සෙට් වෙන්නේ වෙනද වගේ අදත් සනු කෙල්ලට බරබරේ දානවා ඉතින්. මේ වරෙන් යන්න පරක්කු නොවී කම්පැනි එකේ අයිතිකාර මහත්තයා නැති උනේ ඒති. එතනින් පස්සේ එයාගේ දුව තමයි වැඩ බලන්නේ. මට ලොකු සර් වගේම එයාගේ දුවත් හරිම ආදරෙයි. අර මගේ කැපින් එකට එන්න. ඒ ඇමතුම නතාලි මැඩම්ගෙන්. දියාරා කැපින් එක ළඟට ගිහින් දොරට තට්ටු කරනවා එක්කම එන්න දියාරා මැඩම් වාඩි වෙන්න දියාරා. නතාලියා ටිකක් කල්පනා කරලා කතාව පටන් ගත්තා. දියාරා මන් මේ කියන දේ නිසා ඔයාගේ හිත රිදුනොත් මට සමාව වෙන්න. මට තේරෙන්නේ නෑ දියාරා මේ උදව්ව ඔයාගෙන් කොහොම ඉල්ලන්නද කියලා. අනේ මැඩම් මොනවද මේ මගෙන් වෙන්න ඕනේ? මැඩම් අපේ ලොකු සර් ඔයාලා මට මේ කරන උදව්වල හැටියට මට පුළුවන් හැමදේම මැඩම්ලා වෙනුවෙන් මම කරනවා. මන් දන්නවා දියාරා ඒත් ඊට වඩා මේක ලොකු උදව්වක් මන් වගේ කෙනෙක්ගෙන්. ඒ මොකද්ද මැඩම්? දියාරා මගේ තාත්තා නැති උනේ නිකම්ම නෙමෙයි දියාරා. ඒක සැලසුම් කරපු දෙයක්. තාත්තගේ බිස්නස් සේරම නැති කරලා එයාව වටලා දාන්න සේනානායකලා කරපු දෙයක්. දේවල් මන් දැනගෙන හිටියත් ඒ දේවල් වලට මල්ලි නිකන් ඉන්නේ නෑ කියලා මන් දැනගෙන හිටියා දියාරා. එයා පිස්සුවෙන් වගේ ඒ මිනිස්සුන්ව හොයනවා. ඒ ඇක්සිඩන්ට් එකයි මල්ලි මේ පිස්සු වැඩයි නිසා අම්මා හොඳටම අසනීපයි. මට මේ වෙලාවේ එයාලව මේ දේවල් නිසා නැති කරගන්න බෑ. මගේ මල්ලි මේ ප්‍රශ්න වලින් ගලවගෙන එයාව ඉවසීමෙන් ආදරෙන් බලාගන්න කෙනෙක් වගේම මගේ අම්මිට හොඳ ලේලියෙක්. ඉතින් මැඩම් මගෙන් මොකද්ද වෙන්න ඕනේ? අනේ දියාරා මගේ මල්ලිව මෙරි කරන්න. වගේ ගුණ යහපත් කෙනෙක්ට විතරයි මේක කරන්න පුළුවන්. මං වෙනුවෙන් මගේ පවුල වෙනුවෙන් දේ ඔයාගෙන් ඉල්ලන්නේ. නතාලියාත් එක්ක එකතු කරලා දියාරගෙන් ඉල්ලනකොට කෙල්ලගේ ඇස් වලට කඳුළු පිරුණා. අනේ මැඩම් මට මේ පව පුරවන්නේ. මැඩම් මට මගේ අක්කා වගේ. අනික මම ජීවත් වෙන්නේ මැඩම්ලට පින් සිද්ධ වෙන්න. එමෙකේ මෙහෙම එපා මැඩම්. එදා දවස කෙල්ලගේ ඔළුවේ වැඩ කරේම මැඩම් කියපු දේවල්. බෝඩිමට ආව ගමන් දියාර සනු එක මේ දේවල් කිව්වේ එයාට අහුම්කම් දෙන්න ඉන්න මේ ලෝකෙ එකම කෙනා දැන් සනු නිසා. අනේ දියා උඹට කොච්චර වාසනාවක්ද කෙල්ලේ. ඒ වගේ හොඳ පවුලක් හම්බ වෙන්න. නතාලියා මැඩම් උනත් උඹට පණ ඇරලා. මං නම් කියන්නේ ඕකට කැමති වෙයා. මොකද උඹට අහිමි වුණ පවුල ආදරය තමන්ගේකම මේ හැමදේම නතාලියා මැඩම්ගේ පවුලෙන් ඔයාට හම්බ වෙනවා. මැඩම්ගේ මල්ලි උනත් උඹව දැකපු ගමන්ම කැමති වෙනවා. හැමදාම මට ඔයාලගෙන් ඉන්න බැරි වෙයි. ඔයා හිත හදාගෙන මේකට කැමති වුණොත් ඉස්සරහට සතුටින් ඉන්න පුළුවන්. ඒකට මීට වඩා හොඳ පවුලක් උඹට හම්බ වෙන්නේ නෑ. සනෝ කෙල්ලගේ කම්බුල මිරිකලා එහෙම කියලා දියාරව තුරුල් කරගත්තා. මට පුළුවන් හැම වෙලේම ඔයාව බලන්න එන්නම්කෝ. කොහොමත් කැම්පස් අවුට් වුණාම දෙන්නටම මේකෙම වැඩ කරන්න පුළුවන්නේ. හැමදේම කල්පනා කරත් එයා ගැස් පියා ගන්නකොට අර මාක්සික දාපු කඩවසම් තරුණයාව එයාට මැවිලා පේන්න ගන්නවා. කොහොම හරි අවසානෙට නතාලියා මැඩම්ගේ අම්මට හොඳටම අසනීප වුණ නිසා එයා තීරණය කරා එයාගේ මල්ලි ආයුෂ්ව මෙරි කරන්න. කොහොම හරි කෙල්ල ඩිග්‍රී එකත් අරගෙන ඉවර වුණ ගමන්ම එයා ආයුෂ්ව මෙරි කරලා නතාලියාගේ ගෙදර ගියා. ඉන්න එකේදී දෙන්නව දැක්කත් මීට කලින් කොහෙදී හරි මුණ ගැහුණු මහා මුදු පුරුදු බවක් දියාරට දැනුණා. ඒත් ආයුෂ් දියාරව තඹ සතේකට මායිම් නොකර තමයි හිටියේ.
කෙල්ල එක්ක කතා නොකරන තරම්. දෙන්න අතරේ ආදරයක් තියෙන්න දෙන්න ඉතින් කලින් ඉඳලම දැනගෙන කසාද බැන්දා නෙමෙයිනේ. තාලියා දියාරට ඔෆිස් එකෙන් නිවාඩු දුන්නේ දෙන්නට ටික දවසක් ඉන්න පුළුවන් වුණත් දියාරා නම් ආයුෂ් එක්ක ඉන්නවට වඩා එයාගේ අම්මා එක්ක හිටපු එක. එයාව ගොඩක් ආදරෙන් බලාගත්තා. අනෝම කෙල්ලට පණ වගේ ආදරෙයි. මොකද අම්මා පුංචි කාලේ ඉඳලම අහිමුණි කෙල්ලට අම්මගේ ආදරය දැනෙන්න අනෝම කෙල්ලට දුන්නා. ඉස්සරට වඩා අනෝමට දැන් සුව එයාගේ බෙහෙත් වෙලාවට ගන්නවා වගේම එයා ගොඩක් සතුටින් ඉන්න නිසා. මේ විදිහට සතියක්ම ගෙවිලා ගියේ ආයුෂ් ගෙදර වැඩිය ඉන්නේ නැතුව. දියාර වෙනද වගේම එක්කම එයා දැක්කේ එයාවත් උරුල් කරන් නිදාගෙන ඉන්න ආයුෂ්ව. කෙල්ල ආයුෂ් එක මෙහෙම ඉන්නකොට මීට කලින් එයා ළඟින් ඉඳපු හරිම අමුතු පුරුදු බවක් දැනෙනවා. ආයුෂ් ඇහැරේ කියලා දියාරා එකක් දාලා පහලට ගිහින් කෑම හදලා එනකොටත් ආයුෂ් නිදාගෙන. ටිකේ උඩ පොත්තම් දෙකත් ඇරගෙන. එයා ආයුෂ්ගේ මූණ දිහා හොඳට බලාගෙන කල්පනා කරා. මොකද එයා ඇහැරලා හිටියනම් කීයටවත් එහෙම බලන් ඉන්න බෑනේ. කෙල්ලේ ඇස් හොඳට පුරුදු බවක් දැනෙන නිසාම එයාගේ අතකින් ආයුෂ්ගේ මූණට තියලා ඇස් දෙක විතරක් ඉතුරු වෙන්න අතෙන් වහලා බැලුවා. ඒත් එයා ඇස් පියාගෙන නිසා එයාට හරියටම හොයාගන්න බෑ. තියාර අතීතයේ මතක අතරට ගියේ එදා එයා හම්බෙන් එයාව බේරගත්ත කෙනා ගැන. දියාර එකපාරට මතක් වුණේ එදා එයාට පැනගන්න කියලා කලින් වුණ සිද්ධිය. එදා ඒ පපුවට වැදුණු පිහිපාර ඒක ලේසි නෑ. ඒ කෙනාගේ පපුවේ අනිවාර්යෙන්ම පිහිපාර නිසා සිදුවුණු කැලලක් තියෙන්නම ඕන. දියාර බැලුවේ ආයුෂ්ගේ මූණ දිහා. නොකියුවට දියාරගේ හිත තිබුණෙම එදා එයාව බේරගත්ත කෙනා ගැන. එවුලන අත් දෙකෙන් ආයුෂ් ළඟට ලන් වෙලා ඒ දේහධාරියාගේ ෂර්ට් එකෙන් අල්ලගත්තේ මුළු ඇඟම සීතල වෙලා යද්දින්. බයෙන් ගෙහෙන අත්වලින් එයා ෂර්ට් එක දෙපැත්තට කරනවා එක්කම දියාරට හීන්දාඩිය දාගෙන කෙල්ල පැත්තකට විසි උනේ බිත්තියට හේත්තු වෙලා බිම ඉඳ වෙන ගමන්. ඇස් වලින් කඳුළු කැට පිට උනේ වේදනාවෙන් වගේම සතුටින්. කෙල්ලගේ පපුව හොඳටම ගැහෙන්න ගත්තේ දෙවියනේ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? එදා මාව බේරගත්ත කෙනා ඉන්න ඕන නුවරනේ. ඒත් ඒ කෙනා එතකොට ආයුෂ් කියන්නේ එයාමද? කෙල්ලගේ ඔළුවට නැවත ප්‍රශ්න කෝටියක් එක්කම එයා අඬන්න ගත්තා. සුදු මූණ රතු වෙලා ගහන සද්දෙට ආයුෂ් ඇහැරුණේ. ඇස් දෙක කරකලා කාමරේ පුරාම යවනකොට දියා හේතු වෙලා බිම ඉඳගෙන කකුල් දෙක උඩ ඔළුව තියාගෙන අඬනවා. මොකද ඔයි මේ උදේම හොල්මනක් දැක්ක වගේ බයෙන් අඬන්න ඕනේ නම් එළියට යනවකෝ. මගේ නිින්දත් කැඩුවා. ආයුෂ් එහෙම කියනකොට දියා ඔළුව උස්සනකොට ඒකේ චූටි සුදු මූණ හොඳටම රතු වෙලා. එහෙම දකිනකොට ආයුෂ්ගේ පපුව අමුතුම බරක් දැනුණත් එයා නැගිටලා වොෂ්රූම් එකට ගියා. දියා නම් ආයුෂ් එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ. මොකද එයාව ආයුෂ්ට මතක නැති නිසා. ඒත් එදා ගොඩක් අඳුරු හවස් කාලයක් නිසා එයාට කෙල්ලව මතක නැතුව ඇති කියලා එයාට හිතුණා. ලෑස්ති වෙන දිහා දියාර බලාගෙන හිටියා. මොකද ඔයි තමුසෙට අද වෙලා තියෙන්නේ. ඔහොම දවසම බලාගෙන මාව ඔය ඇස් වලින් කිලින්නද හදන්නේ? හරි යන්නද? මට වැඩ වගේක් තියෙනවා. දැන්වත් මගේ දිහා බලන් ඉන්නේ නැතුව ගිහින් අම්මට බෙහෙත් ටික දෙනවා. මහත්තයා ඒ පාර මොකද? මට ටවුන් එකට යන්න ඕන බඩු වගේක් ගන්න මමත් එන්නද? මගේ දවසම ඉවර කරගන්න වගේ හදන්නේ. තමුන්ගේ වැඩකාරයාද මම? ගිහින් ගන්නවා. හරි එහෙනම් මම තනියම යන්නම්. මොකද මට බැරි. තියාර කට ඇද කරලා ආයුෂ්ට කිව්වේ ටිකක් තරහින්. එහෙම කියලා යා පහලට ගියේ මට බෙහෙත් ටික දෙන්න. වෙලාවකට අඬනවා. තව වෙලාවකට හොඳට කතා කරනවා. තවත් වෙලාවකට මට ගහන්න වගේ හැසිරෙන්නේ. ලෑස්ති වෙලා ආයුෂ් පහලට ආවේ. තියා විනාඩි 5යි දෙන්නේ. ලෑස්ති වෙලා එනවා. ඒ මොකටද? ඇයියෝයි දැන් බඩු වගේක් ගන්න තියෙනවා කිව්වේ? ඉතින් ඔයා මාව එක්ක යන්න බෑ කිව්වනේ. මම තනියම යන්නම්. එම කියලා යන්න හදනකොට ආයුෂ් කෙල්ලගේ අතින් තද කරලා අල්ලගත්තා. තනියම යන්න මගේ අක්කා උස ගන්නේ නැතුව ලෑස්ති වෙලා එනවා. ආයුෂ් තරහෙන් ඇස් දෙක රතු කරන් කියනකොට දියා බයට මුඩට ගිහින් ලෑස්ති වෙලා ආවා.
දෙන්නම වාහනේ යන අතරතුරේ තිබත් දියාට කතා කරේ නෑ. දියා නම් හොරාට බැලුවේ ආයුෂ්ගේ මූණ දිහා. බලන් කල්පනා කරේ ඇයි ආයුෂ්ට එයාව මතක නැත්තේ කියලා. කවුරුත් නැති තැනකට වෙන්න ආයුෂ් වාහනේ නතර කරන්න. ඒ ගැන ගානක් නෑ. මොකද එයා ආයුෂ් දිහාම බලාගෙන බර කල්පනාවකනේ. එකපාරම ආයුෂ් කෙල්ලගේ මූණට එපෙනකොට දියාගේ ඇස් අහකට ගන්න හැදුවත් ඇයි මොකද දැන් ඇස් අහකට ගන්නෙ? බලන් ඉන්නවා ඉතින් නැති වෙනකල්. මොනවද ඔච්චර මගේ ඇස්වල තියෙන්නේ? බලන්නා කියනවා බලන්න. ඔය බෝල ඇස්වලින් බලලම මරන්නද කල්පනාව? දියාර බය වෙලා වගේ ඇස් ලොකු කරන්. නෑ මහත්තයා. කෙල්ල බයටම වචන පැටලෙනවා. එහෙනම් මුකුත් නෑ මහත්තයා. දියාරගේ පපුව ගැහෙන්න ගත්තේ දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ. ඒ රෝස පාට තොල් බයටම නලියනවා. ආයුෂ් තව ටිකක් දියාරගේ මූණට එබෙනවා එක්කම දියාර ඇස් තද කරලා පියාගත්තේ බය වැඩිකමටම. ඇයි මොකද බලන්න බෑද දැන්? මේ චූටි නෝනගේ බෝල ඇස්වලින් ආයුෂ් ඇස් ගියේ ඒ චූටි තොල්වලට. මෙහෙම ඉතින් එයාට උනත් එයාව තවත් ඉවසන්න ඉන්න බෑ. මොකද තියාරගේ ලස්සන මෙහෙම දකිනකොට ආයුෂ්ට උනත් හැඟීම් ඇති වෙන්න ගියේ පොඩි වෙලාවයි. කොච්චර ඈත් වෙලා ඉන්නවා කියලා හිතුවත් ආයුෂ් තියාරගේ ඒ රළු තොල් අතරට අරගෙන දෙන්නගේ පළවෙනි හාදුව එක පාරක් දෙපාරක් නෑ දෙන්නටම නොදැනී කීප වරක්ම තොල් සිපගත්තේ දියාරගේ හදවත අමුතුම රිද්මයකට ගැහෙනවත් එක්කම. අවසාන පාරට කොල්ල දියාරගෙන් ඈත් උනේ ඒ චූටි තොල් පෙති ටිකක් තදට හපන ගමන්. තාමත් ඇස් පියන් ඉන්න දියාරව දැකලා කනට කරලා ආයෙත් අර විදිහට මගේ ඇස් එක්ක සෙල්ලම් දාන්න ආවොත් මම හොඳ පාඩමක් උගන්වනවා කියලා ලාවට හිනාවක් දාලා වාහනය පාරට දාලා දිගටම ගියේ ලැජ්ජාවෙන් මූණ රත්තු කරගෙන එළිය දිහාම බලාගෙන ඉන්න දියාර දිහා බලාගෙන. මට ඕන කරන බඩු අරගෙන දියාරව ගෙදරට දාලා ආයුෂ් යාළුවෙක් හම්බ වෙන්න ගියා. එනකොට හොඳටම රෑ වෙලා. රෑ වෙනකොට නම් දියාට හොඳටම බයයි. මොකද මේ ඉන්නේ එදා මැරයෝ එක්ක හොඳටම ගහගෙන එයාවත් බේරගත්ත කෙනානේ. කීප පාරක්ම කෝල් ගත්තත් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. හරියට රෑ 11:30 වගේ ආයුෂ් කාමරයට ආවේ සද්ද නොකර. දියා නිදි ඇති කියලා හිතාගෙන. අද විට්ටමට හේතු වෙලා දුහුල් නිදන ඇඳුමත් ඇඳගෙන පොතක් බලනවා. ආයුෂ් ටිකක් බීලා හිටියත් එයා හොඳ සිහියෙන්. එහෙමම ගිහින් වොෂ් එකක් දාගෙන ඇඳට ආවා. මොකද නිදාගන්න නැතුව කරන්නේ? කොහෙද ගියේ? ඇයි ෆෝන් එක ආන්සර් නොකරේ? මං බය වුණා එදා වගේ කියලා කෙල්ල කියන්න ගිය දේ ගිලගත්තා. මං ගියේ වැඩකට දියා. තමුසෙ මොකටද හැරගෙන හිටියේ නිදාගන්න නැතුව? දැන් මං නැහැරගෙන හිටපු එකනේ ප්‍රශ්නේ. කෙල්ල පොත පැත්තකින් තියලා ගස්සගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. හරි ඉතින් ආයෙ කලින් කියන්නම්කෝ. ආයුෂ් ඉතින් කෙල්ලව සේව් කරගන්න හැදුවට මොකද එයා තරහ වෙලා. කෝ ඉතින් දියා ආයුෂ් දියාව එයාගේ පැත්තට හරවගෙන ඒ චූටි මූණ දෝතට අරගෙන කිස් කරන්න හදනකොට කෙල්ල ඒකට කැමති වුණේ නෑ. මොකද මේ සිහියෙන් නෙමෙයිනේ. හොඳ සිහියෙන් ඉන්නකොටත් මාව මතක නෑ ඔයාට. මාව මතක් වෙනකල්ම මගේ ළඟට එන්න එපා. කෙල්ල ආයෙම හැරෙන්න හදනකොට ආයුෂ් ඇදලා ගත්තේ ඒ දේහධාරී පපුව උඩට. දැන් මට අමතක. කියන්නකො මැනික. ඔයා මාව දන්නේ නෑ. මාව මතක නෑ. දියාලා තරහින් ඒ පපුව නියපොතු වලින් හිමීට සෝරන ගමන් කිව්වා. ආයුෂ් දියාවේ කරගත්තේ පපුව ගැහෙන වේගය දැනෙන්නත් එක්කම. මට මුකුත් අමතක නෑ මැනික. එදා වැහිබර හවසක හරිම ලස්සන මෝපැටියෙක් වගේ අහිංසක බයටම ගැහි අහම්බෙන් මාව බේරගත්ත පුංචි කෙල්ලව. දියාගේ ඇස් ලකු වුණේ කෙල්ලව මතක නිසා. එදා මං නුවර ගියේ මගේ තාත්තව මරපු මැරයෝ ටිකට හොඳ පාඩමක් උගන්වන්න. ඒ ඔක්කොම ප්ලෑන් එක අනිත් පැත්ත හැරුණේ කරදරයක් කරන්න උන් ආව වෙලාවේ. පස්සේ ඔයාව අරගෙන මම එතනින් පැනගත්තා. මගේ වොච් එකේ ලොකේෂන් එකෙන් මගේ හොඳම යාළුවා එතනට පොලිසියත් එක්ක ඇවිත් උන්ව වට කරලා අල්ලගෙන ඔයාවත් බේරගත්තා. මං දැනගෙන හිටියා ඔයා අක්කා ළඟ වැඩ කරනවා කියලා.
මට ඔයාව ලං කරගන්න බැරි වුණේ මගේ තාත්තව මරපු උන්ට දඬුවම් නියම වෙලාවට දෙන්න ඕන නිසා. ඒකෙන් ඔයාට හීරීමක්වත් වෙනවට මම කැමති නෑ. දැන් ඒ ප්‍රශ්න ඉවර වුණාම මං අක්කට කියලා ඔයාව මගෙම කරගත්තා. ඒ මං ඔයාට ගොඩක් ආදරේ නිසා තියා. කෙල්ලගේ ඇස් වලින් මේ දේවල් අදහගන්න බැරුව කඳුළු කම්මෝ දිගේ ගලාගෙන පහළට ගියා. ඔයා මං කවුද කියලා අද දැනගත්තට මං ඔයාව දැනගත්තේ ඒ දවස්වලදීමයි. කොහොමද මේ චූටි සුරංගනාවියව මම අමතක කරන්නේ? ඒකත් එහෙමද? දැන් නම් මට හොඳටම නිදිමතයි. මහත්තයත් නිදාගන්න. මොකද්ද දැන් කියන්නේ ආ? දැන් මං හොඳ සිහියෙන් කියලත් නිදාගන්න ආයුෂ් රවන ගමන් කෙල්ලව එයාගේ තුරුලට ඇදලා ගත්තා. දියාරගේ හුස්ම තමන්ට ගෑවෙන මානෙට අන් කරගත්තා. අනේ මහත්තයා මට ආයෙත් මේ කටෙන් මහත්තයා කෑලි කිව්වොත් මං කියලා දියාරගේ තොල් ටිකක් තදින් කිස් කරන්න ගත්තා. ටිකෙන් ටික ආයුෂ්ගේ රළු ඇඟිලි දියාරගේ මූණ පුරාම දඟ කරේ හරිම ආදරෙන්. දියාරගේ හද ගැස්ම වේගවත් වෙද්දි ආයුෂ් එයාගේ නළලට හාදුවක් කික් කරේ මේ ලෝකෙ තමන්ගේ වටිනම වස්තුව ඇය බව පෙන්වන්න. දැනිම දෙන්නගේ උණුසුම් මැද අතරමං උනේ ලෝකයේම එක මොහොතකට අමතක කරමින් ආදරය සුන්දරත්වය විඳ ගනිමින්. මාස කීපයකට පසු නතාලියා තනියම තාත්තගේ බිස්නස් ගොඩ දාන්න බැරි නිසා නතාලියාගේ බල කිරීමටම ආයුෂ් ඔෆිස් එකේ වැඩ ටික බාරගත්තා. ආයුෂ් නතාලියාට වඩා හොඳට වැඩ ටික ඉතාම කෙටි කාලෙකින් සාර්ථකව කරගෙන බිස්නස් ලෝකයේ ජනප්‍රිය කෙනෙක් වුණේ දියාරගේ සහය ඇතිව. අනෝම වුණත් ගොඩක් සතුටින් එයාගේ පුතාට දියාර වගේ හැම අතින්ම හොඳ ශක්තිමත් ආදරණීය බිරිඳක් ලැබුණු එකට. සනු විවාහ වෙලා පිටරට පදිංචියට ගියා. ආයුෂ්ගේ තාත්තා මරපු හැම කෙනෙක්ටම හිරේ ගියා. ආයුෂ්ගේ තාත්තට වගේම දියාර පණ වගේ මුළු ජීවිත කාලෙම කැප කරලා හදා වඩාගත්ත එයාගේ අත්තම්මා වෙනුවෙන් ලොකු දානයක් දීලා පින් දුන්නා. හැමදේම මේ විදිහට ලැබුණේ මගේ මැනික නිසා. හැමදාම මගේ ළඟින්ම ඉන්න ආයුෂ් දියාරගේ නළලට හාදුවක් දුන්නේ හරිම ආදරෙන්. එදා අසරණ වෙලා කවුරුත්ම නැති තියා අද අම්මා අක්කා වගේම එයාට පණ වගේ ආදරය කරන සැමියෙක් ලැබුණා. හොඳ ආදරණීය පවුලක සතුට මැදින් ජීවිතය හරිම ලස්සනට ගලාගෙන ගියා.